ජැපෑන් වල සිටිසන් හෝ PR තිබෙන කෙනෙක්ට අනිවාර්යෙන් කම්පනියක් රෙජිස්ටර් කරන්න ඕනෙමද? රෙජිස්ටර් කරන්න නැතුව ඔහුට ඇයට යම්කිසි බිස්නස් එකක් ජැපෑන් තුල කරන්න බැරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සිටිසන් තියෙන කෙනෙක්ට PR තියෙන කෙනෙක්ට ජැපෑන් වල අනිවාර්යෙන් කම්පනියක් රෙජිස්ටර් කරන්න ඕනෙමයි කියලා නැහැ. ඔගලන්ගේ යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ වගේ ඔයගොල්ලෝ vehicle sale buy and selling වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ නිවසේ යම්කිසි දෙයක් කරගෙන යන්න පුළුවන්. ඕන දෙයක් ඔයගලන්ට කරන්න පුළුවන්. ඔයගලන්ට කම්පනියක් රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. නමුත් ඔයගලන් හොඳට මතක තියාගන්න ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් ලැබෙන මුදල තියෙනවනේ. ඒ මුදල අනිවාර්යෙන් ඔයගලන් නෝට් ඩවුන් කරගන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය මේ වගේ ඩොකියුමන්ට්ස් වලදී ගොඩක් දුරට මම ටෝකියෝ ඉන්න ඔඩිට් ෆර්ම් එකට දීලා තමයි මගේ ඔක්කොම account එක මම හදාගන්නේ. මොකද ඒක දැන් අර මගේ ආයතන ටිකක් නොයෙකුත් බිස්නස් සම්බන්ධ කරගෙන යන නිසා මම මේ වගේ දෙනෙක්ට කියලා කරගන්නවා මගේ ඩොකියුමන්ට් ටික. අපි ජැපනීස් වලින් කරන සේරිසී කියලා කියනවා. සේරිසී කියලා කියන මේ ඩොකියුමන්ට් හදන කම්පැනි වලට. ඉතින් ඒවයි කම්පැනි වල දීලා කරගන්න පුළුවන්. නමුත් ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට සිටිසන් PR තියෙනවා. ඔයගලන්ට ගෙදරම ඔයගලන් නෝට් ඩවුන් කරගත්තම හොඳම ඇති. හැබැයි එක දෙයක් නම් අමතක කරන්න එපා. ජේම්සෝ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට අනිවාර්යයෙන් ඔයගලන් අවුරුද්දේට එක සැරයක් මේ ඩොකියුමන්ට් එක ඉදිරිපත් කරන්න ඕනේ. ගොඩක් දුරට හැම අවුරුද්දෙම හැම කෙනෙක්ගේම තුන්වෙනි මාසේ 15ට කලින් ඔයගලන්ට අපොයින්ට්මන්ට් දාන්න නැතුව ගිහිල්ලා ඔයගලන්ට ඉදිරිපත් කරලා ඔයගලන්ගේ ඇනුවල් ඉන්කම් එකත් එක්ක ඔයගලන්ගේ මේකට මේ ඔයගලන්ගේ ඇනුවල් ඉන්කම් එක මේ ඩොකියුමන්ට් එක හදන්න පුළුවන්. මේකට කියන මේ ටැක්ස් එක ඉදිරිපත් කළ ඔයගලගේ ඉන්කම් එක මේකට අපි ජැපනීස් වලින් කියනවා කකුතේ ශින්කොකු කියලා. ෆයිනල් ඉන්කම් ටැක්ස් රිටර්න් කියලා මේකට අපි කියනවා. ඉතින් මේකදී ඔයගලන්ට යම්කිසි මුදලක් රිටර්න් වෙන අවස්ථාවලුත් තියෙනවා. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයගලන්ට මේ දෙක කරන්න ඕන කම්පැනි රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. Tamanට ගෙදරම ඕනම වියදම ඕනම ආදායමක් ඒ විදිහට ඔයගලන් නෝට් ඩවුන් කරලා යන්න ඕනේ. යන්නේ එක නම් අමතක කරන්න එපා. මොකද ප්‍රශ්නයක් වුණොත් නම් ලේසි නෑ. හරිද? මරුසා කියලා කියන්නේ ඔය ටැක්ස් ඩිපාර්ට්මන්ට් වල ඉන්න එකපාරට ඇවිල්ලා ඔය ඩොකියුමන්ට් චෙක් කරන කට්ටියට. නිසා හොඳට මතක ගන්න. ඒ කියන්නේ ඔයගලන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මොකද PR සිටිසන්ස් තියෙන කට්ටියට කම්පැනි රෙජිස්ටර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කම්පැනිය ටික පුළුල් වෙනකොට අන්න ඔයගලන්ට පුළුවන් ඔඩිට් ෆර්ම් එකට වගේලා සේරිසී එකට දීලා ඔයගලන්ට මේ ඩොකියුමන්ට් එක සම්බන්ධ අනිවාර්යෙන් මේ ඩොකියුමන්ට් හදාගන්න පුළුවන්. හැබැයි ඒ වගේ නෙමෙයි ඉතින් දැන් සිටිසන් PR නැති කෙනෙක්ට නැත්නම් මේ ස්පවුස් වීසා ඉන්න කෙනෙක්ට මේ ප්‍රශ්නයක් නැති වුණාට දැන් සාමාන්‍ය වීසා තියෙන කට්ටිය ඉතින් අනිවාර්යෙන් ඔයගලන්ට ඒ ඩොකියුමන්ට් එක ඒ තැන් වලට හදාගන්න ඕනේ. මොකද වීසා වලදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕන නිසා. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕනේ සිටිසන් PR තියෙන කෙනෙක්ට ඔයගලන්ට යම් කිසිම ව්‍යාපාරයක් කරා කියලා අනිවාර්යෙන් කම්පැනියක් රෙජිස්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ ගෝදෝ කයිෂා කියන්නේ මේ ලිමිටඩ් කම්පැනි එකක් ඔයගොල්ලෝ ඕපන් කරනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මම 10 15 අතර මුදලක් ගන්න අපිත් ඒ වැඩ කරලා දෙනවා අපේ ලෝයස්ලා මාර්ගෙන්. ඒ නිසා කරන්න ඕනේ නම් කරගන්න පුළුවන්. හැබැයි ඒකට පොඩි ක්වොලිටියක් තියෙනවා. කරත් නමුත් ඔයාලට අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා නෑ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. ගොඩක් කට්ටිය හැබැයි හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඉන්කම් එක ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි ඔයගලන්ට ගොඩක් දුරට ඒ අවස්ථාවේදී ඔයගලන්ට ටැක්ස් ෆෝම් එකක් පුරවලා දෙනවා. ඒක පුළුවන් ඒක ෆිල් කරලා ඔයගලන්ට අවශ්‍ය ෆිල් කරලා දුන්නාට පස්සේ ඒක ඔයගලන්ට ගෙවන්න පුළුවන්. කොම්බිනි වලට ගෙවන්න බෑ. අනිවාර්යෙන් බැංක් එකට ගෙවන්න ඕනේ. නැත්නම් ඔයගල account එකෙන් අඩු වෙන ඔයගල මේ account එකෙන් අඩු වෙන දේ කරන්න පුළුවන්. දැන් ගොඩක් දුර සේරිසයි කියන්නේ ඔඩිට් ෆර්ම් වල ඒ ටික හදලා දුන්නම ඔයගලන්ට ඔයගලන් ස්ලිප් එකක් කියවන ඒකත් පේමන්ට් එක ඔයගලන්ට අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මේක ඉතාල වැදගත් වෙන ඩොකියුමන්ට් එකක් කම්පැනියක් කරගෙන යන කට්ටිය කම්පැනි රෙජිස්ටර් නැති වුණත් අනිවාර්යෙන් මේ පේමන්ට් එක කරන්න. මොකද ඒක ආණ්ඩුවට රජයට ගෙවන ටැක්ස් එකක් නිසා.